Good morning, sir. Morning. Sergeant, මොකද මෙතන වෙලා තියෙන්නේ? Sir, මෙතන මර්ඩර් එකක් වෙලා තියෙනවා. Doctor. මොකද්ද මෙතන සිටුේෂන් එක? අවුරුදු 20ක් 22 වගේ ගෑනු ළමයෙක්ගේ මරණයක් වෙලා තියෙන්නේ. දැන් පැය 6-7ට කලින් වෙලා තමයි මේක වෙලා තියෙන්නේ කියලා මට කන්ෆර්ම් කරන්න පුළුවන්. මොලේ ලොකු ඉන්ටර්නල් බ්ලීඩින් එකක් තියෙන්නේ. එච්චරයි දැනට මට කන්ෆර්ම් කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකක් රේප් එකක් හරි මොකක් හරි වෙලාද? Further details can be confirmed only through autopsy. Okay. Thank you. Sergeant, මොනවද evidence තියෙන්නේ? Sir, අපිට මර්ඩර් එක වෙච්ච තැනදී ගිහලා බෑග් එකකුයි පර්ස් එකකුයි හම්බෙලා තියෙනවා. ඔව් ගන්නවා. Sir, මේ පර්ස් එකේ ක්‍රෙඩිට් කාඩ් වගේකුයි ID එකයි තියෙන්නේ. ID එක එයාගේකමද? මොකද්ද උ කියන්නේ? බරංගපාන්නේ. බා පොලිසියව. අත්තගේ මොකමියෝ. Excuse me, sir. Sir, මෙහාගේ ලෝයා වෙලේ. මම කෑමෝනි. ඉන්න කියන්නේ. මම කෑමෝනි. ඉන්ස්පෙක්ටර්, ඔයා කොහොමද මයික්ලන්ගෙන් ප්‍රශ්න කරන්නේ? පොලිසිය කවදාවත් සාක්ෂි නැතුව වැඩ කරන්නේ නැහැ. සර්ජන්, ලොග් ගේනවා. මේ තියෙන මයික්ලන්ගේ මෙඩිකල් රිපෝට්ස්. ඔයාට බෑ කිසිසේත් මයික්ලන්ව අරෙස්ට් කරන්න. මෙයාට ප්‍රාඩවිලයි කියන ජෙනටික් සින්ඩ්‍රෝම් එක තියෙනවා. හෙලෝ නිපුණි, ඔයා මේ අර එදා දීපු අසයින්මන්ට් එක කරාද? අර ප්‍රාඩවිලයි නෑ අනේ මං කරේ නෑ තාම මේ දැන් අනේ මේ වැඩ ගොඩ ගිහලා මට එපා වෙලා හයි විනු. හයි. ගොඩක් කළා ඉල්ල. ඔව් මං කරන්නම්කෝ මං ඔයාලට විනු? පස්සේ කෝල් එකක් ගන්නම්. මොකද? අහයි. මා දැක්කේ නෑ කියන්නේ මොකද? නෑ මං දැක්කා. දැන් ගොඩ කාලෙන් මම බලාගෙන ඉන්නවා මම මගහරිනවනේ. නෑ මග අරින්නේ නෑ මේ වැඩ ගොඩක් එක්ක මට මේ එපා වෙලා තියෙන්නේ මාර වැඩ ගොඩක් අනේ තියෙන්නේ. මාව තමයි එපා වෙලා ඉන්නේ නේද? කද්ද ප්‍රාඩ වෙලාද ප්‍රාඩ මගුලක් කියන්නේ හැම වෙලේම මට එපා වෙනවා කලහලම. මට ඒක ලෙඩක්. ඒක අර මේ ඔයා වගේ හැමතිස්සෙම තරහ ගන්න පිස්සු මිනිස්සෙක් ගැන ආරද කියන්නේ. දන්නේ පිස්සු. පිස්සු මිනිස්සු. ආරද කියන්නේ පිස්සු. ඔබ මට පිස්සා කිව්ව නේද? මට පිස්සු. ආරද දන්නේ පිස්සු. මොකද සද්ද හෙන්න තවසේ. කොහොමද තිබ්බ කට? විනෝ විනෝ გადიანდღები წუთები წამები დღითი დღე აკლდება კალენდარს ფურცლები დრო მიდის თან მიაქვს ლამაზი ცხოვრება წლები ბავშვობის რა მალე სრულდება დრო მიდის თან მიაქვს ხალისი ანცობა დაწლებით ბავშვობის იქ სადღაც წარსულში როგორ ლამაზ სხაპრებად დარჩება დრო მიდის დაწლებით რა მალე გადიან ვიზრდებით ასაკიც თან და თან გვატყვია დრო მიდის არ გკითხავს რა სურს რა გვწადია ჩუმრაჩნდებიან დრო
ბრდებით ბერდებით ვაკლდება წუთები ცხოვრება განვლილი თავისი ავკარგით დღეს უკვე გამხდარა ლამაზი წარსული დრო მიდის მიუხვები მეც შემთადინებას კვლავ ისევ მახარებს ლამაზად თენება მერე რაც უთლება კვლავ ისევ იმატა და მინდა რომ ვიყო მე ისევ პატარა მერე რაც უთლება წაიღო თავისი თვალებთან შემეთხო ნაოჩი პატარა Hello Silla. මට උදව්වක් ඕනේ. මාව බේරගන්න. රාජන් ප්‍රේමියන් ડોક્ટર Good evening, sir. අයියේ කේස් එක ෆයිල් එක එක්ස්ප්ලেইন කරන්න කටියට. පාඩවිලා කියන්නේ ජානමය රෝගයක්. ඒක ඇති වෙන්නේ තාත්තගෙන් ලැබෙන 15 වෙනි වර්ණදේහාංශයේ සිදුවෙන විකෘතියක් නිසා. මේ රෝගේ දෙලියෙම බලපාන්නේ මොළයේ තියෙන හයිපොතැලමසට. මේ නිසා මොළයේ තියෙන හයිපොතැලමස නැමැති ඉන්ද්‍රියට ගොඩක් හානි සිද්ධ වෙනවා. ඒක නිසා තමයි ගොඩක් රෝග ලක්ෂණ ඇති වෙන්නේ. මේ රෝගීන් ශරීර ස්වභාවය ගොඩක් පොඩි මිටි ස්වභාවයක් ගන්නවා. ඒ වගේම මේ රෝගීන් නිතරම එක පොනිත්ත ගන්නවා. මේගොල්ලන්ට හැම වෙලෙම බඩගිනි වෙනවා. මේගොල්ලන්ට ගොඩක් නිින්ද යනවා අඩුයි. මේ රෝගීන්ගේ අඩු බුද්ධිමට්ටමක් දකින්න පුළුවන්. එයාලට රැට නිින්ද යනවා අඩුයි ගොඩක්. හැබැයි දවල් කාලේ තමයි මෙයාලට නිදිමත ගතියක් දකින්න පුළුවන්. මෙයාලා ගොඩක් මානසිකව අතින් ගත්තොත් මෙයාලට ඉක්මනට කේන්ති යනවා. ඒ වගේම මේගොල්ලෝ දැඩි මොරණ්ඩු ස්වභාවයක් පෙන්වනවා. අපි මේ පේෂන්ට්ගෙන් ගත්ත ධාන සාම්ප්‍රය විශේෂයෙන්ට ලක් කරලා බලුවා. ඒකෙන් අපිට තහ වුණා මෙයාට මේ ලෙඩේ නෑ කියලා. කොහොමද එහෙම කියන්නේ ડોක්ටර්? මේ තියෙන්නේ අපි කලින් සත්‍ය රෝගීකින් ගත්ත සාම්පල් එකක් සර්ට් එකක්. මේ පේනානික රවුම් කරලා තියෙන ආගේ ජාම්‍ය ආකාරයේ තියෙන තැන. මේ තියෙන්නේ අපි වගේ ට්‍රයන්ජල් කරපු නිසා ටෙස්ට් එක. ඒකෙදි මෙතන normal ඔක්කොම. කියන්නේ ඒ කියන්නේ 100% නිරෝගී පුත්‍රයෙක්. Thank you doctor. You are welcome, sir. නමුත් කාට බොරු කරන්නේ? පොලිසියට බොරු කරන්නේ. කාගෙන් හම්බෙන්නේ?